හයි කොහොමද ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව මගේ තවත් ලස්සන වීඩියෝ එකකට අයබෝන් කියලා හැමදෙනාම පිළිගන්න. අද පොඩි වෙනසක් කරන්න හිතුවා. හැමදාම මම ඉතින් ඔය එක එකව කතා කරන එකේ මට හිතුණාද මම දකින හීනයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මේක මේ දක්වා මම දැකපු ලස්සනම මම ආසම හීනේ ආසම කියන්න ටිකක් අමාරුයි. මේ මම දැක්ක ඇඩ්වෙන්චරස්ම හීන වලින් එකක්. ඒක මාරම ඉන්ටරෙස්ටිං. ඔයගොල්ලෝ මාව ගොඩක් ළඟින් දන්න කෙනෙක් නම් දන්නවා ඇති. මම බොහොම විකාර රූපී හීන දකින්නේ. ඒක තමයි මගේ ස්කිල් එක. මම හීන දකින්න හරි ආසයි. මට හීන එඩිට් කරන්න පුළුවන්, මට හීන හදන්න පුළුවන්. මම කියන්නේ නිදාගෙන දකින්න හීන, දවල් හීන නෙවෙයි. ඔය හීන හා සම්බන්ධ මට ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට මම දැක්කු හීනයක් තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට ෆිල්ම් එකක් වගේ වෙන්න පුළුවන්. ඔය හීනවල ගොඩක්ම තියෙන ඔය කැරක්ටර්ස්, ඒ ඉන්සිඩන්ට් එහෙම ඒ සීන්ස් හැදෙන්නේ ඔය බලන ෆිල්ම් වල තියෙන ඒවා තමයි ඉතින් මට පේන්නේ හීනේ. ඒ වල්පල් තමයි පේන්නේ. ඒකෙන්ද ඔයාලට ආරාධනා කරනවා අද වීඩියෝ එක මගේ කතාව පටන් ගන්න කලින් කන්න මොන හරි තියෙනවා පොඩි ස්නැක් එකක් අරගෙන ඉන්න. ෆිල්ම් එකක් බලනවා වගේ තියෙන ඉඩ තියෙනවා. මම දන්නේ නැහැ. මම ඒක ෂෙයා කරයින් පස්සේ ඔයාලගේ කමෙන්ට්ස් දාන්නකෝ. කොහොමද කියලා ඒ වගේ හීන ඔයගොල්ලෝ දකින්නවද? ඔයගොල්ලෝ එහෙම දැකපු හීන තියෙනවා නම් ඒවත් දාන්න. මම කියවන්න. හරි අපි යමු එහෙනම් හීන පැත්තට. මේ හීනේ මගේ හීනවල මම තමයි ප්‍රධාන කැරක්ටර් එක වෙන්නේ. මම තමයි වීරයා, මම තමයි මූලකාරයා, මම තමයි ඔක්කොම. හරි. ඒක ඉතින් මම දකින හීනේනේ, මම හදන ෆිල්ම් එක වගේ තමයි තියෙන්නේ. කොහොම හරි මේ හීනේ මම ඉන්නවා. තව ඒකේ ප්‍රධාන චරිතයක් විදිහට ඉන්නවා ගැන්ඩල්ෆ් වගේ කෙනෙක්. සමහර විට එයා ඩම්බල්ඩෝ වෙන්නත් පුළුවන්. අපි හිතමු එයා ගැන්ඩල්ෆ් කියලා. හරි. ගැන්ඩල්ෆ්යි මමයි තව පිරිසකුයි යනවා එක්තරා ගම්මානයකට. මේ ගම්මානේ ටිකක් වෙනස්. ඒ කියන්නේ අපි සාමාන්‍ය දකින ලංකාවේ ගම්මාන වගේ නෙවෙයි. ඒක වෙන රටක. කොහොමද ලංකාවේ එකක් නෙවෙයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් මැඩගස්කර් වල අර මැඩගස්කර් මූවි එකේ තියෙනනේ ලොකු ගහක්. අර අමුතු ಜಾති ගස් තියෙන මම ඒවට කියන නම දන්නේ නැහැ. භයානක ලොකු ඔයගොල්ලන්ට මතක ඇති ලොකු ගහක් තියෙන මැඩගස්කර් එකේ. අන්න ඒ වගේ ගස් තියෙන ගම්මානයක්. ඒ ගම්මානේ ගෙවල් විදුහයට තියෙන ඔන්නෝයි ගස්. ඔය එක ගහක් කියන්නේ එක පවුලක් ජීවත් වෙන නිවසක්. එතකොට එක ලොකු ගහක තට්ටු කීපයකින් යුක්ත නිවසක් ඒගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඉතින් මේ හීනේ මමයි මගේ පිරිසයි ගැන්ඩල්ෆ්යි ඔය කට්ටිය ඔක්කොම යනවා ගම් ප්‍රධානියා මුණ ගැහෙන්න. ඒ ප්‍රධානියා මුණ ගැහෙන්න යන්නේ ගොඩක් වෙලාවට ඩම්බල්ඩෝගේ සාකච්ඡාවක. ඩම්බල්ඩෝ නෙවෙයි අපි එක්කෙනෙක්ව තියාගමු ගැන්ඩල්ෆ්. ගැන්ඩල්ෆ්ගේ සාකච්ඡාවට යන්නේ. ඒ කතාවට ඉතින් මමත් නිකන් යනවා පස්සෙන්. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට ඒගොල්ලෝ එතනදි කතා කර ඉන්නේ මොකක් හරි ව්‍යසනයක් ගැන. කවුරු හරි නපුරු කෙනෙක් ගැන තමයි කතා කර ඉන්නේ. ඒ කෙනාව පරද්දන එක ගැන තමයි ඒ ගම් ප්‍රධානියත් එක්ක කතා කරන්නේ. මේ ගෙදර දැන් අර ලොකු ගහක් ඇතුළේනේ ඔය ගේ තියෙන්නේ. එතකොට ගහේ මෙහෙම තියෙන ගහේ එක අත්තක් මෙහෙම එළියට එනවා. මේ එළියට එන කොටසේ තමයි වැරන්ඩා එක වගේ හදලා මේව විශාල ගස්. හරිද? ලොකු ගස්. නිකන් ඔයගොල්ලෝ හිතන්නකෝ අපේ සාමාන්‍ය ගහක ලේන්නු ඉන්නේ. ලේන්නු කුරුළු පැටක්. අන්න ඒ ප්‍රමාණයෙන් තමයි මිනිස්සු ඉන්නේ. අපි ඉන්නේ ඒ වගේ ප්‍රමාණයෙන් ඒ තරම් විශාල ඒ ගස්. එතකොට අර මෙහෙම ගිය අත්තක තමයි වැරන්ඩා එක ලස්සනට හදලා තියෙන්නේ. ওই වැරන්ඩා කියන තමයි අපි කතා කරන්නේ. ওই සාකච්ඡාව කරගෙන ගියේ. එතකොට ওই සාකච්ඡාවට තමයි ගම් ප්‍රධානියාගේ දුවට පොඩි බබෙක් හම් වෙලා හිටියා. එයයි තව ගම් ප්‍රධානියාගේ වයිෆ් හිටියා. ඊට පස්සේ දැන් ඔච්චර කැරක්ටර්ස් කොහොමද හැදෙන්නේ කියලා මගෙන් අහන්න එපා. මම දන්නේ නැහැ. ඔක තමයි හීනේ. ඔහොම හිටියා. ඉන්නකොට දැන් ඔය කට්ටිය කතා කරන දේ මට ඒ තරම්ම අදාළ වුණේ නැති හින්දා මම එච්චර ફોකස් කරේ නැහැ. හැබැයි මගේ ඔළුවේ තිබුණා මෙහෙම මේ මොකක් හරි අර ව්‍යසනයක් ගැන තමයි කතා කරන්නේ එහෙම කියලා. කවුරු හරි නපුරු කැරක්ටර් එකක් ගැන තමයි ඒගොල්ලෝ කතා කරගෙන හිටියේ. මට ඒ කැරක්ටර් එක ගැන හරි අයිඩියා එකක් තිබුණේ නැහැ ඒ වෙලාවේදී. හැබැයි රෆ්ලි ඔළුවේ තිබුණා ඒ කවුරු හරි නපුරෙක් බලයට එන්න හදනවා. ඒක
නවත්තන්න තමයි මේ සාකච්ඡාව යන්නේ කියලා. ඉතින් ওই වැරන්ඩ් එකේ මම ඉඳගෙන ඉන්න ගමන් කට්ටියත් එක්ක ඉඳගෙන ඉන්න ගමන් මම නිකමට වටපිටාව බැලුවා. දැන් උස ගහගෙන තියෙන. එතකොට පොළොව මට්ටමින් ගොඩක් උඩ ඉන්නේ. එතකොට අහස එහෙම ලස්සනට පේනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. මේ ගස්වලින් පල්ලෙහා මිනිස්සු ඉන්නව ගොඩක් හොඳ. මිනිස්සු සාමාන්‍ය විදිහට ගමන් බිමන් යනවා. ඒවා තියෙනවා. එකම වෙනස තියෙන විශේෂත්වය තියෙන්නේ අර ගස් තමයි ඒගොල්ලෝගේ නිවාස වෙන්නේ. ඔහොම ඉන්නකොට මම නිකන් අහස දිහා බැලුවා. අහස දිහා බැලුවන් පස්සේ අහස වලාකුලින් වැහිච්ච සුදු පාට අහසක් තමයි තියෙන්නේ. ඔන්න සුදු පාට අහසේ ඒ කියන්නේ වලාකුලින් වැහිලා කියලා කියන්නේ අර වහින්න ඔන්න මෙන්න වගේ තියෙන අහස. හැබැයි අර වලාකුළු කුටි මුළු අහස පුරාටම සුදු පාටට පැතිරලා ගිහලා තියෙන නිල් පාට ගතිය පොඩ්ඩක්වත් නැහැ. අකුරු චුට්ටක් ගහනවා. අකුරු කියන්නේ විදුලි කොටනවා. විදුලි ආලෝකයේ චුට්ටක් තියෙනවා. එහෙම ඉතින් ඒක සාමාන්‍ය අපි මීටිනේ පටන් ගත්ත වෙලේ ඉඳලා ඔහොමම තමයි අහස තිබුණේ. ඊට මම චුට්ටක් අහස දිහා බලාගෙන ඉන්නකොට මට පේනවා විදුලි කොටනකොට ඇසේ විශාල ඇටසැකිල්ලක් තියෙනවා. ලොකු ඇටසැකිල්ලක් තියෙනවා. මම දකිනවා. ඒක මාව පොඩ්ඩක් නර්වස් කරා. මම ආයෙ බැලුවා. ඇත්තටම ඇටසැකිල්ලක් ඒක. ඒක කියන්නේ යෝධ ඇටසැකිල්ලක්. ඒක ලොකු පරාසයක විහිදිලා පැතිරිලා තියෙන ඇටසැකිල්ලක් තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය වෙලා විදියට අහස තියෙනකොට පේන්නේ නැහැ. අර විදුලි ආලෝකයට විතරයි පේන්නේ. මම ඊට පස්සේ ඕක දිහා බලාගෙන ඉන්නකොට මම දැක්ක දෙයක් තමයි විදුලි කොටද්දී අර අකුණු සැර යනවනේ මෙහෙම. අන්නේ යන අකුණු සැර මේ ඇටසැකිල්ලෙන් තමයි පටන් ගන්න. මේ ඇටසැකිල්ලෙන් ගිහිල්ලා ඒ අකුණු සැරේ පහළට එනවා. පොළවේ ඉන්න මිනිස්සෙක්ට එනවා. ඒ මිනිස්සයාට ඒක වදිනවා. වැදුනයින් පස්සේ මිනිස්සයා මැරෙනවා. මැරුණයින් පස්සේ අර එයාගේ ආත්මේ නිකන් චූටි තරුවක් විදිහට ආපහු ඒ ඇටසැකිල්ල ගාවට එනවා. ඇටසැකිල්ල ගාවින් මම ඒක හොඳට බලාගෙන හිටියා. ඇටසැකිල්ල මෙහෙම ඔළුව ඇතුලෙන් ගිහිල්ලා කට ඇතුලෙන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඇටසැකිල්ල හાર્ට් එක තියෙන හරියට තමයි ඒ කියන්නේ. හරි. මම ওই සිනාරියෝ එකම බලාගෙන හිටියා. අර කට්ටිය මීටින් එකේ තමයි ඉන්නේ. ඊපස්සේ මට කන්ෆර්ම් කරගන්න ඕන මම දැක්ක මෙහෙම දෙයක්. ඒක ඇත්තටම දැක්ක දෙයක්ද? එහෙම නැත්නම් මේ මොකක් හරි මගේ හිතට දැනෙන දෙයක්ද කියලා මට ඔක කන්ෆර්ම් කරගන්න ඕන වෙනවා. ඊට පස්සේ මම ආයෙ බලාගෙන හිටියා විදුලියක් කොටනකම් ආයෙ විදියට විදුලියක් හිටුවා. එතකොට අර අකුණු සැර යන්නේ පොළවේ ඉන්න කෙනෙක්ට. එහෙම ගිය ගමන්ම ඒක වැදෙන මනුස්සයා මැරිලා එයාගේ ආත්මය අර තරුවක් විදියට අර අකුණු සැර දිගේ අකුණු සැර තියෙන වෙනස තමයි මෙහෙම පොළවට යනවා මනුස්සයෙක්ට වදිනවා මනුස්සයාගේ ආත්මය අරගෙන ඒ අකුණු සැර ආපහු අර උඩ තියෙන ඇටසැකිල්ලට යනවා. ඊට පස්සේ මම ඕක හොඳට බලාගෙන හිටියා ආයේ පුරුදු විදියටම ඇටසැකිල්ලේ ඔළුව ඇතුලේ ගිහිල්ලා හાર્ට් එක තියෙන තැනට එනවා. ඒ විදිහට තමයි ඒක ෆීල් වෙන්නේ. දැන් එතන අතන ආත්ම දෙකක් මෙහෙම එකට එකතු වෙනවා. එහෙම තමයි ෆීල් වෙන්නේ. ඊපස්සේ මම ඕක ඩම්බල්ඩෝර්ට කියනවා මේ බලන්න පොඩ්ඩක් මේ මෙතන මෙහෙම දෙයක් වෙනවා මේ අහසේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලොත් බලාගෙන ඉන්නවා මෙහෙම අකුණු සැර වදිනවා මිනිස්සු එකපාරට යනවා. මේක ඒ වෙලාවේ බොහොම පුංචියට තමයි තිබුණේ. බොහොම පුංචියට තමයි කියන්නේ එක අකුණු සැරයක් වදිනවා ටික වෙලාවක් යනවා. ඒකින්ද තමයි මට අර චුට්ටක් වෙලා ඉන්න ඕනේ කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ඩම්බල්ඩෝර් මේ ගැන්ඩල්ෆ් ඇතුළු ওই කට්ටියත් බලන්න ගත්තා. ඊට පස්සේ හැමෝගෙම අර ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙච්ච ගමන් ඒක වෙන වේගෙ වැඩි වෙන්න ගත්තා. එක පාටේ ඉන්න හැම මිනිස්සයාටම හතර වටෙන්ම අකුණු සැර වැදින්න පටන් ගත්තා. ඒ අකුණු සැර වැදෙන මිනිස්සයා එක පාටම මැරෙනවා. ආත්මේ ඒ පැත්තට උඩට ඇදිලා යනවා. අර ඇටසැකිල්ල ඇදලා ගන්නවා. ඒ වක්තයක් නෙවෙයි. sorry. ඊට පස්සේ දැන් අපි හිටිය අර වැරන්ඩ් එකක් වගේ ඕපන් ඒරියා එක අපි ඉන්න තැනටත් ඒ අකුණු සැර වදින්න පටන් ගත්තා. කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි දඩබඩ ගාලා ගිය ඇතුළට යන්න පටන් ගත්තා. කොහොම හරි මමයි ගැන්ඩල්ෆුයි කොහොම හරි ගිය ඇතුළට රිංග ගත්තා. ගිය ඇතුළට රිංගලා සිංක් එක යට තමයි හැංගුනේ. ඊට පස්සේ ඒ මොහොත වෙදී අර මීටින් එකේ හිටපු ගොඩක් කට්ටියව මරලා දාලා තිබුණා. අර මං කිව්වේ ගම් නායකයාගේ
දුව හිටියා කියලා දුවට පොඩි බබෙකුත් හිටියා කියලා කිව්වනේ. ඒ බබාව කොහොම හරි අපි ඒ හිටපු අපි ගේ ඇතුළට ඇවිල්ලා මේසෙ උඩින් තිබ්බා. ඒ බබාගේ අම්මා, ඒ කියන්නේ ගම්නායකයාගේ දුව මේසෙ උඩින් තිබ්බා. එයාට ළමයාව එහෙම මේසෙ උඩින් තියන්න විතරයි පුළුවන්කම ලැබුණේ. අර අකුණු සැරේ එයාවත් ගත්තා. එයාවත් මරලා දැම්මා. ඊට පස්සේ ඒ අකුණ නිකන් අකුණු සැරයක් නතර යන්නේ. ඒ අකුණු සැරේ ගේ ඇතුළටත් ඇවිල්ලා, ඒ කියන්නේ දොර ඇතුලෙන් තමයි එන්නේ. මම දොර ඇතුලෙන් ඇවිල්ලා දැන් අර පොඩි ළමයා ඉන්නවා මේසෙ උඩ. පොඩි ළමයාවත් එහෙම එකපාරටම ගත්තා. ඒ කියන්නේ ඒ වෙලාවේ මමයි ගැන්ඩල්ෆුයි හිටියේ අර සිංක් එකක් යට. අපිට ඒ වෙලාවේ එළියට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ එළියට යන්න මම ඔය හීනවල ඔය ගොඩාක් නිර්භීත කෙනෙක් නෙමෙයි. හරිද? ඒ වෙලාවේ ගැන්ඩල්ෆුත් මගේ ගාව ඉඳගෙන හිටියේ. ඒ කියන්නේ ඒ වෙලාව නිර්භීත වෙන්න ඕන වෙලාවක් නෙවෙයි. ඒක නිසා කොහොම හරි එතන හිටපු හැමෝම මැරුණා. එදා ඒ මීටින් එකේ හිටපු හැමෝම ඒ විදිහට මරලා දැම්මා. හරිද? දැන් අපි කවුරුත් දන්නේ මේ කවුද කියලා. ඊට පස්සේ දැන් මොකද චුට්ටක් විතර calm down වුණායින් පස්සේ මමයි ගැන්ඩල්ෆුයි එළියට ආවා. එළියට ආවයි පස්සේ අපි බැලුවාම හැම තැනම මිනිස්සු මැරලා ගිහිල්ලා දැන් ලොකු ව්‍යසනයක් තමයි වෙලා තියෙන්නේ. බොහොම 40ක් දෙනෙක් තමයි ජීවිතේ බේරගෙන තියෙන්නේ. එහෙම ඉන්නකොට ඊට පස්සේ මං ගැන්ඩල්ෆ් කියනවා කවුද ඒ මොකද්ද ඒ වෙන්නේ කියලා. ඉතින් ගැන්ඩල්ෆ් කිව්වා ඒ තමයි ආත්ම කන්න කියලා. අන්න. මම දන්නේ නැහැ ඒ නම කොහෙන් ආවද කියලා. ආත්ම කන්න. හරි. ආත්ම කන්න තමයි ඒ ඇවිල්ලා තියෙන්නේ. එයා තමයි අර බලයට එන්න බලාගෙන හිටපු නපුරු කෙනා. එයා කොහොම හරි අහසේ තමයි ඉන්නේ. දැන් මෙතන අපිට තියෙන මිනිස්සු විදිහට අපිට තියෙන අවාසිය තමයි දැන් මම ගොඩක්ම විශ්වාස කරන දෙයක් තමයි අපේ සිතුවිලි තරංග අහසට යන්නේ උඩට යන්නේ. එතකොට විශ්වයට තමයි යන්නේ කියන එක. එතකොට දැන් මේ ආත්ම කන්න කියන නපුරු කැරක්ටර් එක ඉන්නේ අහසේ හින්දා හැම මිනිස්සයාගේම සිතුවිලි තරංග මෙයා බලනවා. එතකොට මිනිස්සු හිතන දේවල් මෙයාට තේරෙනවා. දැන් ආත්ම කන්නාව විනාශ කරන්න ප්ලෑන් එකක් ගැහුවොත් ඒ විනාශ කරන්න ප්ලෑන් එක ගහන්නේ කවුද? එයාට ටක් ගාලා ගිහිල්ලා ආත්ම කන්න විනාශ කරලා දානවා. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒතකොට මිනිස්සු හැංගෙන්නේ කොහෙද? ඒ හැම සිතුවිලි තරංගයක්ම ආත්ම කන්නට නිරාවරණය වෙනවා. මොකද එයා අහසේ ඉන්න හින්දා. දැන් ගොඩක් වෙලාවට දැන් ওই බේරිච්ච මිනිස්සු ඉන්නේ 14ක් දෙනා බේරුණානේ. අන්නේ මිනිස්සු හැකියාව තිබිලා තියෙනවා තමන්ගේ සිතුවිලි පාලනය කරන්න. ඒ කියන්නේ එහෙම අර ආත්ම කන්නගේ ඇටෙන්ෂන් එක ගන්නෙ නැතිව ඉන්න ඒ මිනිසුන්ට හැකියාව තිබිලා තියෙනවා. ඒකෙන්ද තමයි ඒගොල්ලෝ බේරිලා තියෙන්නේ. දැන් කොහොම හරි මේ කතාවේදී මේ හීනේදී ඔහොම එකපාරට මිනිස්සු සංහාරයක් කරලා තියෙන්නේ ආත්ම කන්නට ඕන වෙලා තියෙනවා. මෙයා ඇටසැකිල්ලක් විතරයිනේ. මේ ඇටසැකිල්ලට බලය ඕන වෙලා තියෙනවා. ආයේ එයාගේ නැති වුණ පවර් එක ගන්න අවශ්‍යතාව තමයි යට තිබිලා තියෙන්නේ. මම පොඩක් මේ ඩිස්ට්‍රැක්ට් උනේ. දැන් මම අහස ගැන කියන්නේ මට ඒකේ ඒ හීනෙත් එක්ක ඒ හීන දකිද්දී තිබ්බ බය දැනුණා. ඒකත් එක්ක දැන් මට මෙතනින් පේනවනේ අහස. අහස දිහා බලාගෙන ඇත්තටම එහෙම මේ මොනවද තියනවද එහෙම මොනවද වල පේනවද කියලා. ඒ පොඩි ඩිස්ට්‍රැක්ෂන් එකක්. ඒක හරි බය හිතෙන හීනයක්. කොහොම හරි දැන් අපි මේ ආත්ම කන්න මේ වගේ ලොකු විනාශයක් කරලා තිබි එයාට ආයේ බලයට එන්න. ඒ කියන්නේ එයාට අවශ්‍ය කරන ශක්තිය එයා ඒ මොහොතේ ගොඩනගාගත්ත අර මිනිස්සු සංහාරයක් කළා. ඒ වගේම දැන් මෙයා ફોකස් කරන්නේ පුංචි දරුවන්ටයි. මොකද පුංචි දරුවන්ගේ ආත්ම හරිම පිවිතුරුයි. හරිම සියුමැලි, හරිම නිර්මල ආත්මයකලු. එතකොට අර අවුල් වෙච්ච මිනිස්සු 1000ක් මරලා ගන්න ඒ ආත්ම වලින් ගන්න එනර්ජි එකට වැඩිය අර චූටි දරුවෙක්ගේ ආත්මකින් ගන්න එනර්ජි එක ආත්ම කන්නට වැඩි. ඒක නිසා තමයි එයා පුංචි දරුවන්ව හොයන්නේ. ඒ වගේම ලෝකේ බලවත් චරිත මෙයා මරනවා. එතකොට බලවත් චරිතවලත් අර ලොකු බලයක් තියෙනවනේ. ඒගොල්ලෝගේ ආත්මෙන ලොකු පවර් එකක් තියෙනවා. එයාලා දැන් ජනප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන්, හොඳ බලයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අයව තමයි දැන් ආත්ම කන්න ફોકસ කරගෙන යන්නේ. දැන් අපිට ආත්ම කන්නම අල්ල ගන්නත් ඕනේ. හැබැයි අපිව ආත්ම කන්නට නිරාවරණය වෙන්නත් බෑ.
කොහොම හරි අපි බේරිලා අපිට අනිත් මිනිස්සුන්ව බේරණ එක තමයි කරන්න වෙන්නේ. කරන්න අපි උත්සාහ කරන්න. එතකොට අපි ඊළඟට බලපු දේ තමයි කාටද මෙයා ඊළඟට ඇටැක් කරන්න යන්නේ කියන එක. ඒ ඇටැක් කරන්න යන්නේ බැරක් ඔබාමාට. මම බැරක් ඔබාමාට ටිකක් විතර ආසයි. මම ඒ දේශපාලන බෑග්ග්‍රවුන්ඩ් එකක් හින්දා නෙවෙයි ආස. මේ මගේ චරිතයට ආසයි ඒක හින්දා. ඉතින් බැරක් ඔබාමා තමයි දැන් ඊළඟට මරන්න යන්නේ. මොකද එයා ලෝකේ ඉන්න බලවත්ම රටක ජනාධිපතියා හොඳ බලවතෙක්. එයාගේ ආත්මේ ගත්තෙන් පස්සේ ලොකු පව එකක් ආත්ම කන්නට හම්බ වෙනවා. ඉතින් ආත්ම කන්න දැන් එයාගේ ටාගට් එක තමයි බැරක් ඔබාමා. හරිද? අයියෝ මගේ ෆෝන් එක මාරම විදියට ඩිස්ටර්බ් කරනවා. ඇයි? පොඩි ඩිස්ට්‍රැක්ෂන් එකක්. මම මේ ෆෝන් එක මේ මොනවද do not disturb mode දාලා තියෙන්නේ. ඒත් මම WhatsApp කනෙක්ට් කරලා තියෙන ලැප් එකට ඒකින්ද තමයි ඔය ටිටින් ටිටින් ගාලා මම දන්නේ ඒක වීඩියෝ එකේ වදිනවද කියලා. හැබැයි නා ඩිස්ට්‍රැක්ට් කරනවා මෙච්චර භයානක කතන්දරයක් එකේ ඉන්න භයානක හීනක් එකේ ඉන්නවල. ඔයගොල්ලෝ නිකමට හිතන්න ඔය හීන මම හීනවලදී මම ඔය හීනේ ඇතුලේ ඉන්නේ. දැන් ඔයාලට ඒක ෆිල්ම් එකක් වගේ දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔය හීනේ ඇතුලේ මම ඉන්නේ. ඒක හරිම භයානක. අන්තිම වෙනකම් බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න මමයි ගැන්ඩල්ෆුයි යන්න හිතනවා මේ ඇමරිකාව වලට දැන් යන්න වෙනවා බැරක් ඔබාමාව බේරගන්න. අපි අර හැරි පොටර් එක වගේ අපිට එකපාර යන්න පුළුවන්. ඉරුදීන් පහළ වෙන්න පුළුවන්. එහෙම අපි යනවා ඇමරිකාව වලට. ඇමරිකාව වලට ගියන් පස්සේ ඔන්න බැරක් ඔබාමාව අපිට පාරදී හම්බ වෙනවා. ඒ කියන්නේ පාරක් කියන්නේ මේක එහෙම දැන් ජනාකීර්ණ වෙන්න මිනිස්සු නැහැ. බොහොම පාළු පාරක්. හැබැයි ওই පාළු පාරේ එක ගෙයක් තියෙනවා. ඔන්න ඔය ගේ ගාවින් යනකොට ලොකු මන්දිරයක් වගේ ගෙයක් තියෙනවා. ගේ ගාවින් බැරක් ඔබාමා වගිටගෙන යනවා. මමයි ගැන්ඩල්ෆුයි හැංගිලා බලාගෙන ඉන්නවා. දැන් අපිට අප්‍රෝච් කරන්න බෑ එකපාරටම. අපි දන්නේ නැහැ ඔබාමා මේ ගැන මොනවද හිතන්නේ, මොන වගේ අදහසක්ද යාට ඔය ගැන තියෙන. දැන් අපිව දන්නේ නැහැනේ කොහොමද කියන්න බෑනේ. මේ අපි ස්ට්‍රේන්ජර්ස්ලා දෙන්නේ ගිහිල්ලා මෙන්න මෙහෙම විස්තරයක් කිව්වට එයා පිළිගනීද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. ඔන්න ඔතනටම දැන් ඔන්න ආත්ම කන්නත් බලාගෙන ඉන්නේ ඔබාමාවමයි. හරි. එයත් ඔන්න එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එතෙන්ට ඇවිල්ලා කියලා කියන්නේ දැන් මෙයාගේ අරහසේ පේන්නේ නැහැ. එයාගේ යට සැකිල්ල දැන් සැකිල්ලක් නෙමෙයි. දැන් එයා හොඳට බලවත් වෙලා ඉන්නේ. දැන් යාව කාටවත් එහෙම පේන්නේ නැහැ. අනික දැන් මේ මොහොත වෙදී වෙහි බලාපොරොත්තු වුණාවත් ඇත්තෙත් නැහැ. කොහොම හරි අර මන්දිරයක් තියෙනවා කියලා කිව්වා. අන්නේ මන්දිරේ ඇතුළට අකුණුසාර යනවා එනවා මටයි ගැන්ඩල්ෆ්ටයි පේනවා. එතකොට අපි දන්නවා අර මන්දිරය ඇතුලේ තමයි මෙයා මූලස්ථානය ආත්ම කන්න මූලස්ථානය වගේ හදාගෙන ඉන්න මන්දිරය ඇතුලේ කියන එක අපිට තේරෙනවා. ඊට පස්සේ බැරක් ඔබාමා වගේ චරිතයක් දැන් ආත්ම කන්න එහෙම ඝාතනය කළා දාන්න හදන්නෙත් නැහැ. ඒ කියන්නේ කාටවත් නොපෙනෙන විදිහට තමයි මේක කරන්න යන්නේ. ඒ කියන්නේ පාරක එකපාරට මැරිලා වැටිලා හිටියොත් ඒක ලොකු ආందోලනාත්මක දෙයක් වෙනවනේ. ඒ නිසා ඔබාමාව බොහොම ට්‍රිකි විදිහට අර මන්දිරය ඇතුළට ගෙන්න ගන්න එක තමයි ආත්ම කන්නගේ ප්ලෑන් එක වෙන්නේ. ඒක නිසා යා මොකද කරන්නේ? ෆුට්බෝල් එකක් එවනවා අර ඔබාමා යන පාරට. ඔබාමා මොකද කරන්නේ? ඒ බෝලෙට නිකන් පයින් ගහනවා. පයින් ගහුවා ඊපස්සේ බෝලෙ චුට්ටක් දුරට යනවා නවතිනවා. ඊට පස්සේ ඔබාමා ගිහලා ආයෙ පයින් ගහනවා. හැබැයි අපිට පේනවා ඒ බෝලේ පිටිපස්සේ අර අකුණු සරයක මාක් එක තියෙනවා. ඒක ඇදිලා ඒක පටන් ගන්න. ඒක ඉවර වෙන්නේ අර මන්දිරය ඇතුලේ. ඊට අපිට තේරෙනවා දැන් ඔබාමාව මේ විදිහට මන්දිරය ඇතුලට ගෙන්න ගන්න තමයි ඒ උත්සාහ කරන්නේ කියලා. හැම ඔබාමත් ෆුට්බෝල් එකට කික් කර යනවා කොහොම මන්දිරය ඇතුළටම යනවා. අපිට කරන්න දෙයක් නෑ. අපිට මන්දිරය ඇතුළට යන්න වෙනවා. අපිත් ටක් ගාලා ඒ ඔබාමා ගිය මන්දිරයටම යනවා. ඒක සාමාන්‍ය ගයක් හිස් ලොකු ගයක්. එතකොට අපි ඉක්මනටම ඔබාමාව හොයාගෙන ඒ වෙලාවෙදී ආත්ම කන්න දන්නේ නැහැ. මෙහෙම එයාගේ පිටිපස්සෙන් එයාට විරුද්ධව වැඩ කරන කට්ටිය දැන් බැරක්
ඔබම බේර ගන්න කට්ටියක් එහෙම ඉන්නවා. එහෙම කියලා ඔහොම කතන්දරයක් මේ වෙනකන් නෝට් වෙලා නැහැ. ඊට පස්සේ අපි කරන වැඩේ ටක් ගාලා ගිහිල්ලා අර එයා ක්‍රියාත්මක වෙන්න කලින් ආත්මකන්න ක්‍රියාත්මක වෙන්න කලින් ඔබ මට කියනවා මෙහෙමයි ඉක්මනට මෙතනින් යන්න මෙන්න මෙහෙම දෙයක් වෙනවා ලෝකේ මෙහෙම කෙනෙක් ඉන්නවා මේ ඒ කෙනා තමයි මෙතෙන්ට මෙහෙම ඔයාවත් ගෙන්න ගත්තේ ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට අපි මෙතනින් යන්න ඕනේ මේකට දෙයක් මේකට ඊළඟ පියවර ගන්න අපි මෙතනින් යන්න ඕනේ කියලා කියනවා ඊට පස්සේ ඔබාමා සිංහලෙන් කතා කරාද ඉංග්‍රීසියෙන් කතා කරාද කියලා කියන්න මතක නැහැ. ඔබාමා ඒකට ගොඩක් තැන්ක් යූ කියනවා. අනේ බොහොම ස්තුතියි මාව බේරගත්ත එකට එහෙම කියලා කියනවා. දැන් මොනවා එතන දැන් මමත් ඉන්නවනේ මට මතක් වෙන්නේ මේ බැරක් ඔබාමා. ඒ මම මෙයාත් එක්ක සෙල්ෆි එකක් ගන්න නැත්තේ. මොනවා වුණත් ඉතින් ආයේ මේ වගේ අවස්ථාවක් ඒද දන්නේ දැන් මම කියනවා මේ අපි සෙල්ෆි එකක් ගමුද කියලා කියනවා. So ඔබාමා කියනවා why not කියලා දැන් එනවා සෙල්ෆි එකක් ගන්න. සෙල්ෆි එක ගන්න බලද්දී මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මම දන්නේ නැහැ කියලා. වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැතිකොට ඩම්බල් නෙමෙයි. ගැන්ඩල්ෆ් කියනවා. නිකම්ම ඔය ෆෝන් එක පොඩක් ඔයාගේ බෑක් කවර් එක ගලවලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මම බෑක් කවර් එක ගලවනකොට ෆෝන් එක තනිකරම උණු වෙලා. ඒ වෙලාවේ ගැන්ඩල්ෆ් කියන දේ තමයි හරි. ඔය ආත්මකන්නගේ විදිහ තමයි අපේ තියෙන සතුටුදායක මොහොතවල් අපේ තියෙන සතුටුදායක මතක විනාශ කරන එක තමයි එයාගේ තියෙන ලොකුම දේ. මොකද සතුට තමයි අපිව බලවත් කරන දේ. එතකොට අපිව දුර්වල කරන්න පුළුවන් අපි සතුටින් ඉන්නේ නැතිකොට. ඒක තමයි ඔය දේ කරේ. අපි මෙතන සතුටුදායක මතකයක් තමයි එකතු කරගන්න ගියේ. එතකොට මේ මතකේ ගන්න එක තමයි ඔය වැලක්වේ. ඒ කියන්නේ දැනටම එයාට අපි ගැන ඉව වැටිලා තියෙන. ඒ හින්දා අපි මෙතනින් ඉක්මනටම යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔබාම කියනවා මෙහෙමයි මට අප්‍රිකාවට යන්න වෙනවා. ඒකේ එහෙ ලොකු සංහාරයක් කරලා තිනවා. ඉතින් එතන ෂොක් ප්‍රකාශයක් කරන්න මට යන්න වෙනවා කියලා. ඒකින්ද දැන් අපිට අර කන්වර්සේෂන් එකෙන් පස්සේ අපිට ආපු ප්‍රශ්න තමයි අපි කොහෙටද යන්නේ කියන එක වැඩි වෙලා හිත ඉන්නත් බෑ. ටක් ගාලා යන්න ඕනේ. මොකද හිතනකොට දැන් මොකද අපිවත් මේ වෙද්දි ට්‍රැක් වෙලා ඉවරයි. ආත්මකන්නගේ අවධානය අපිටත් ඇවිල්ලා ඉවරයි. ඒක නිසා අපිත් ඉක්මනට හිතලා ඉක්මනට මෙතනින් යන්න ඕනේ. එතකොට තමයි ඔබාම කියන්නේ මට මෙහිම අප්‍රිකාවට යන්න වෙනවා. එහි තියෙන ඒ ෆියුනරල් එකට එහෙ ජනසංහාරයක් කරලා තියෙනවා. මට ශෝක ප්‍රකාශයක් කරන්න එහෙට යන්න වෙනවා. එහෙනම් අපි ටක් ගාලා හෙටයක් කියලා. අපි තුන් දෙනාම අර එකපාරට අපිට යන්න පුළුවන් අර හැරි පොටර් එකේ වගේ ටක් ගාලා අප්‍රිකාවට යනවා. අප්‍රිකාවට යනකොට ගිය ගමන් අප්‍රිකාවට පහළ වෙද්දිම අපි අඩිය තියන්නේ මිනි කන්දකට කියලා කියන්නේ ඒ මිනි කන්ද හදලා තියෙන්නේ නිකන් ලිඳක් විදිහට මිනි ඒ මැරිච්ච මිනිසුන්ව තියලා ලිඳක් විදිහට කියලා කියන්නේ ලිඳ වටේට තියෙන මෙහෙම රවුමක් කියනවා ඒ රවුම වටේට මිනිසුන්ගේ ඔලු ගෙඩි ටික තමයි තියලා තියෙන්නේ ඊට පස්සේ තව ලේයර් එකක් යනවා එහෙම මෙහෙම රවුමක් තියෙනවා අපි හිටියේ ඒ වගේ ලොකු මිනි කන්දක් උඩ මෙහෙම බැලුවෙන් පස්සේ අර ලිඳක් වගේ තියෙනවා කියලා කිව්ව බැලුවම පස්සේ මිනිසුන්ගේ ඔලු වලින් ඒ ලිඳ වටේට තමයි මිනිසුන්ගේ ඔලු තියලා තියෙන්නේ. ඒක හරිම භයානක දර්ශනයක් වුණා. ඒ තරම් ජනසංහාරයක් ඒ ආත්මකන්න කරලා තියෙනවා. එයාගේ බලය අපහු ගන්න. දැන් මෙයාට ඕනේ බලවත් කැරක්ටර්ස් විතරයි. බලවත් කැරක්ටර්ස් සහ බලවත් ආත්ම සහ බොහොම පිරිසිදු ආත්ම තමයි එයාට අවශ්‍ය වෙන්නේ. ඒතකොට බලවත් ආත්ම කියන ගණයට අයත් වෙන ඔය මම කිව්වා වගේ දේශපාලකයෝ ඒ වගේම පිරිසිදු කැරක්ටර්ස් වලට පිරිසිදු ආත්ම වලට චුටි දරුවෝ ඒ වගේම තමන්ගේ හිත ගැන හොඳ අවධානයක් තියෙන හොඳ අවබෝධයක් තියෙන මිනිසුන් මෙයා දෙපාරක් හිතන්න නැතුව මරලා දාන මොකද එයාලා තමයි ආත්ම කන්නට විරුද්ධව එලා ගහන්නේ ආත්ම කන්නව එලවන්න වැඩ කරන්නේ ආත්ම කන්නව ඩිෆීට් කරන්නේ ඒ වගේ මිනිස්සු හින්දා කොහොම හරි ඔතන අපි මිනි කන්ද උඩ ඉඳගෙන දවන බැරක් ඔබාමා එයාගේ ශෝක ප්‍රකාශය නිකුත් කරලා කියන්නේ ඒ ශෝක ප්‍රකාශය ඉවර වෙනවත් එක්කම දැන් ඔයගොල්ලන්ට මම කිව්වා අහස අර ඇමරිකාවල අහස සාමාන්‍ය විදිහට තිබුණා නිල් පාටට. හැබැයි මෙහෙදිත් අහස ආයේ වැහි බලාකුළු වලින් බර වෙනවා. හරිද? මට දැනෙන්න ගත්තා මේ වෙන්නේ යන්නේ අර ඉස්සෙල්ලා අර ගම්නායකයාගේ ගෙදරදී වෙච්ච දේම තමයි මේ වෙන්නේ යන්නේ. අපි මෙතනින්
ඉක්මනට යන්න ඕනි කියලා මමයි ගැන්ඩල්ෆුයි ඔබාමට කියනවා. ඔබාම ටක් ගාලා කතාව ඉවර කරලා එයා ටක් ගාලා වැනිෂ් වෙලා යනවා. එයා බේරිලා යනවා. මමයි ගැන්ඩල්ෆුයි එකට එතනින් ඉවත් වෙන්න යන්න හදද්දිම ගැන්ඩල්ෆ්ට කුණු පාරක් වදිනවා. ගැන්ඩල්ෆ්ගේ ආත්මය ගන්නවා. මොකද ගැන්ඩල්ෆ් කියන්නේ ලොකු මායාකාරයෙක්. යාර ලොකු පව එකක් තියෙනවා. ඔබාමව ගන්න බැරි වෙච්ච එකේ පළිය ගැන්ඩල්ෆ්ගෙන් ගන්නවා. මොකද ඒ වෙද්දි අපිව ආත්ම කන්නට නිරාවරණය වෙලා ඉවරයි. මම ඒකත් එක්කම මම එතනින් යනවා. ඒ කියන්නේ මම එන්නේ ඊට පස්සේ මේ ලංකාවේ තියෙන අපේ ගෙවල් ගාවට තමයි ඉන්නේ. හැබැයි මට අපේ ගෙදරට යන්න විදිහක් නැහැ. මොකද මම දන්නේ නැහැ ගෙදර කට්ටිය මේ විදියට ඉන්නවද කියන්න දන්නෙත් නැහැ. හැබැයි ඒගොල්ලෝ නිරුපද්‍රිතව ඉන්නවනම් මම ඒ ගෙදරට යනවා කියලා කියන්නේ මම අර ලොකු ව්‍යසනයක් තමයි ඒ ගෙදරට ගෙනියන්නේ. මොකද මාව මේ වෙද්දි ට්‍රැක් වෙනවා. ආත්මකන්න මාව ට්‍රැක් කරනවා. ඒක නිසා මම යන්නේ අපේ මට පොඩි කාලේ උගන්වපු ටීචර් කෙනෙක් ඉන්න ගෙදරක් තියෙනවා. ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ. මට හිතුනේ ඒ ගෙදරට යන්නේ කොහොමදයි. මොකද ඒ ගෙදර එහෙම ගොඩක් මිනිස්සු ඉන්න තැනක් නෙවෙයි. ඒක හින්දා ගියත් මට හැංගිලා ඉන්න හැකියාවක් තියෙනවා කියලා. මම ඒ ගෙදරට යනකොට ඒ ගෙදර කවුරුත් නැහැ. ඒ කියන්නේ ගෙදර කවුරුත් නැහැ කියන්නේ ඒ කට්ටිය මැරිලා වෙන්නේ නැති මම දන්නේ නැහැ. ඒ ගෙදර අපේ ගෙවල් ගාවමයි තියෙන්නේ. මට හිතුණා මට ආරක්ෂිතයි කියලා හිතන වෙලාවක මම ගෙදර යනවා. එතකන් මම ගෙදර නොවන තැනක ඉන්නවා. මොකද මට අපේ ගෙදර මිනිස්සු ආරක්ෂා සහිතව ඉන්නවනම් එයාලගේ ලයිෆ් එක රිස්ක් එකකට දාන්න බෑ. එහෙම හිතලා තමයි මම ඒ ගෙදරට යන්නේ. ඒ ගෙදර මිදුලේ ඉඳගෙන පිට ගේට්ටුවෙන් පේන පාර කොහොමද පාර යන කට්ටිය වාහන ඒ දේවල් පේනවා. ඊට මම ගේ ඇතුළට ගිහිල්ලා ගේ ඇතුළේ මිදුලේ මත නෙමෙයි ගෙදර දොරකොඩ ඉඳගෙන දැන් මට කන්ෆර්ම් කරගන්න ඕනේ ආත්ම කන්නගේ ඊළඟ එම් එක මමද ඊළඟට එයා මාවද මරන්න ඉන්නේ මාවත් එහෙම ට්‍රැක් වෙනවද කියලා මට කන්ෆර්ම් කරගන්න ඕන වෙනවා. දැන් මම ඒ වෙලාවේ කරන දේ තමයි දැන් කොහොම හරි අපේ සිතුවිලි තරංග ට්‍රේස් වෙනවා වගේ දෙයක් වෙනවනේ. එතකොට දැන් මම හිතන දේවල් හැම දෙයක්ම ආත්ම කන්න දන්නවා. මාව ට්‍රේස් වෙනවනම් මාව ට්‍රැක් වෙනවනම් මම ඒ ගෙදර ඉඳලා ඔය පාර දිහා බලාගෙන ඉන්නකොට ඔය ප්‍රධාන පාරේ එක ගෑනු කෙනෙක් යනවා. බොහොම අහිංසක විදිහේ ගෑනු කෙනෙක් යනවා. මම ඒ වෙලාවේ හිතපු දෙයක් තමයි ආත්ම කන්න මාව ට්‍රැක් කරනවා නම් මේ ගෑනු කෙනා දැන් මෙතන පාරේ නටන්න පටන් ගන්න ඕනේ. එතන නටන වයිබ් එකක් කොහෙවත් නැහැ පාරේ. මොකද මෙතන ජන සංහාරයක් වෙලා ලොකු ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවක්. පාරවල් ඔක්කොම පාළුයි. මේ ගෑනු කෙනා විතරක් අර තනියෙන් පාරේ යන ගමන් හිටියේ. යා කොහොම හරි බේරිලා තිබ්බා. මම හිතපු දෙයක් තමයි ආත්ම කන්න මගේ සිතුවිලි මේ වෙලාවේ ට්‍රැක් කරනවා නම් මේ ගෑනු කෙනා මෙතන දැන් මේ පාරේ නටන්න පටන් ගන්න ඕන කියලා. එහෙම හිතලා තප්පරයක් යන්න කලින් මේ ගෑනු කෙනා නටන්න පටන් ගන්නවා. ටික දාලා එයා නටනවා. හොඳටම නටනවා. නටලා මම හිතන්නේ විනාඩියක් විතර එහෙම නටලා හොඳ ෆුල් එනර්ජිකින් නටන. හරි. නටලා මගේ පැත්තට මෙහෙම ඇඟිල්ල දික් කරනවා. ඇඟිල්ල දික් කරලා එයා ඒ ඇඟිල්ල දික් කරනවත් එක්කම එයා දකුණු සැරයක් ඇවිල්ලා වදිනවා. එයා මැරෙනවා. එයා ඇඟිල්ල දික් කළායි කිව්වේ ඊළඟට ඔයා කියන එක. ඒ වෙලාවේ මම මාරම විදියට බය වෙනවා. මට කර කියා ගන්න දෙයක් නැතිව යනවා. මට ඒ වෙලාවේ හිතාගන්න බෑ මොකද කරන්නේ කියලා. ඊළඟ තප්පරේ ඒ කියනගෙන මැරුණ ඊළඟ තප්පරේ අකුණු සැරේ මෙහෙම මගේ ඉස්සරහට අපි අකුණු සැරේ ඉස්සරහට වෙලා මගේ බෙල්ලෙන් තමයි අල්ලගත්තේ. හරිද? මට ඒත් හිතාගන්න බෑ අනිත් මිනිස්සුන්ට ටක් ගාලා ඇවිල්ලා වැදිලා ඒගොල්ලෝ සිංගල් යනවා. ඒ මගේ බෙල්ලෙන් අල්ලගත්තා. ඊට මට මගේ බෙල්ල හිර වෙනවා. ඊට පස්සේ මට තේරෙනවා මම මාව මේ මරන්න යන්නේ කියලා. මට හිතුණා හීනේ මට මීට වැඩිය දකින්න බෑ. හීනෙන් නැගිටින්න ඕනේ. මේක ගොඩක් භයානක වෙනවා කියලා මට එතනින් එහාට අර හීනේ දකින්න උමනාවක් තිබුණේ නැහැ. මට නැගිටින්න ඕන. හැබැයි නැගිටින්න බෑ. අර මාව ඒ හීනේ ඇතුලේ ස්ටක් වුණා. දැන් මට මොනවත් කරගන්න බෑ. මට තේරෙනවා මම නැගිටින්නේ නැති වුණොත් මම මේ හීනේ ඇතුලේ මැරෙනවා කියන එක. ඊපස්සේ මම බොහොම අමාරුවෙන් දඟලලා කියන්නේ මම පොඩි සද්දයක් හරි දැම්මන් පස්සේ අම්මා ඇවිල්ලා මාව අම්මා ඇවිල්ලා මට එක තට්ටුවක් දැම්ම නම් ඇති. මට පියවි
ලෝකෙට එන්න. ඒත් අම්මා ඉන්නේ වෙන කාමරයක, මම ඉන්නේ වෙන කාමරයක. ඉතින් හැබැයි ළඟ තියෙන්නේ, හැබැයි අම්මට ඇහෙන්න ඕන. අම්මට ඇහෙන තරමේ ශබ්දයක් මට ඒ හීනේ ඇතුළතදී කරගන්න පුළුවන් කමක් නැහැ. මම බොහොම අමාරුවෙන් දඟලලා පොඩි සතෙක් දැම්මෙන් පස්සේ ඔන්න අම්මා ඇවිල්ලා අකුලට තට්ටුවක් දැම්මා. දැම්මෙන් පස්සේ තමයි මට දැම්මෙන් එහෙම තට්ටුවක් දැම්මෙන් පස්සේ මට හිතුනේ අයියා මේ මෙච්චර බරක්කුනේ. තව ඩිංගෙන් මම මැරෙනවනේ හීනේ. කියන එක තමයි මට හිතුනේ. ඔන්න ඔය වගේ හීනයක් තමයි මම දැක්කේ. ඒක අදටත් මට ඔය හැම දෙයක්ම හොඳටම මතකයි. මොකද හීනේ කවදාවත් අමතක වෙන හීනයක් නෙවෙයි. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඔය හීනේ මේ මූවිස් වල කොටස් ගොඩක් තියෙනවා. ඒ වගේම මූවිස් වල නොවන කොටසුත් තියෙනවා. ඉතින් ඔය වගේ තමයි මගේ හීන. ඉතින් නිකමට හිතන්නකෝ ඔය වගේ හීනයක් දැකලා නැගිටිනකොට ඉතින් අර ට්‍රාමටයිස් වෙලා තමයි නැගිටින්නේ. මොකද ඒක මාරම් විදියට භයානකයි. ඒ හීන ගොඩක් භයානකයි. මොකද මගේ හුස්ම යන්න ඔන්න මෙන්න තිබුණේ. මොකද මට හරි හමන් විදියට සත්‍යයක් කරගන්න බෑ අම්මට ඇවිල්ලා මාව නැකිටවන්න. හැබැයි කොහොම හරි අම්මා අන්තිම මොහොතේ ආවා. හීනේදී පණ යන්න ඔන්න මෙන්න තියලා අම්මා අන්තිම මොහොතේදී ආවා. කොහොම හරි දැන් ඔය වගේ හීන තමයි මම දකින්නේ. හරිද? ඕක හරි නැත්නම් ඒලියන්ස්ලා හරි ඔය වගේ මහා භයානක හීන තමයි මම දකින්නේ. ඉතින් අපේ අම්මා හිතන්නේ මොකක් හරි ඔය යක්ෂ ප්‍රේත භූත දෝෂයක් තමයි ඔතන තියෙන්නේ කියලා. කොහොමද දෙයනේ කියන්නේ මම මේ දකින හීන කොහොමද කියන්නේ? ඔය මිනිස්සුන්ට කියලා තේරුම් ගන්න කවුරුත් ඔක විශ්වාස කරන්නේ නැහැ වැඩි හීනයක් කියලා. ඉතින් ඔය හීනයක් තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරේ. ඒක මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන ලස්සන හීනයක්. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක මගේ ජීවිත කාලේ පුරාවට මට මතක තියාගෙන ඉන්නත් ඕනේ හිඳ තමයි මම ඔයාලත් එක්ක මේ විදියට ඒක මගේ ඩයරියේ ලිව්වේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ හීන ගැන? මට කියන්න. ඔයාලත් දකින මේ වගේ අමතක නොවන හීන තියෙනවා නම් කමෙන්ට් කරන්න. මටත් ආසයි කියවන්න. මොකද මට එහෙම ගොඩක් කලාතුරකින් තමයි කවුරු හරි එයාලා දකින හීන කියන්නේ. මොකද ගොඩක් කටියට හීන දැක්කන් පස්සේ අමතක වෙනවා. ඔය වගේ ෆිල්ම් එකක් වගේ හීන දකින්නේ බොහොම කලාතුරකින් තමයි කට්ටිය. ඒ වගේම සමහරක් වෙලාවට මම එපිසෝඩ් වයිස්ලි හීන දකිනවා. ඒ වගේම මට හීන වලට වෙනමම හීන ලෝකයක් තියෙනවා. ඔය ඒලියන් හීන දකිනකොට එහෙම එතන වෙනමම ලෝකයක් තියෙන එතනට. ඉතින් ඒක හරිම ෂෝක්. ඒ කියන්නේ අර බෝරින් නෑ. හැබැයි මම ළඟකදී නම් එහෙම ලොකු හීනයක් දැකේ නෑ. ළඟකදී මම මේ දවස්වල BTS ලාවත් හීනෙන් දකිනවා. BTS ලාගේ හොඳ ලස්සන හීන දකිනවා මම. මම ඒවත් කියන්න වෙන ඩයරි එක වෙන වීඩියෝ එක මම එක කියන්න. මට හිතෙනවා අදට ඇති කියලා. මොකද මට කියවලත් මහන්සි. ඒක නිසා ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් මේක අද තනිකරම මේ නිකන් එන්ජොයි කරන පර්පස් එකෙන් තමයි ඔයගොල්ලන්ට ඔය හීනේ අරගෙන ආවේ. ඉතින් මට කියන්න ඔයගොල්ලෝ මොකද හිතන්නේ හීනේ ගැන කියලා. එහෙමනම් තවත් ලස්සන ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් ගිහින් බොහොම ස්තුතියි මාත් එක්ක අන්තිම වෙනකම්ම එකතු වෙලා හිටියට. මගේ හීනේ රස විඳලා බොහොම ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු එකක්. ගිහලා නම් bye.